රාෂ්ට්‍රපති රාජකීය පඬිත පූජ්‍ය ගරු නම කියන්න අවසරයි වීරකැටියේ චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන්ද එමෙන්ම අප දහම් පාසලේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද රැස්ව සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. නව වසරේ පළමු පොහොය දිනය වන දුරුතු පොහොය දිනයේ සුපුරුදු පරිදි බොදු බැතකී වැඩසටහන ආරම්භ කිරීමටයි අපි මේ සූදානම් වෙන්නේ. අද දින මෙම බොදු බැතකී සරණිය ඉදිරිපත් කරන්නේ අපේ දහම් පාසලේ 7 ශ්‍රේණියේ පුංචි නංගිලා මල්ලිලා විසින්. එසේනම් අප තවත් කල් වේලා නොයවා අපගේ මේ බැතකී සරණිය ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේ මහා කරුණා බලයෙන් සුවහසක් ලෝකයාගේ සිත් පහන් කරා. ඒ වාගේම නිවි සැනසුවා.
වැඩ වෙන්න. තුන් ලෝකෙට අග්‍ර වූ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් ධර්මය ආසා උතුම් වූ නිවන් මඟට පිවිසෙන්නට මට වාසනාව ලැබේවා. සෑම දනන්ගේ සිත් සුවපත් කරත්වා. බුදු සිරිපතුලේ පාසලද මේ ලක්දෙරණට කිරියෙන් පැණියෙන් ඉතිරේවා. සතරවරම් දෙවිවරුන් මේ පින්බිම ආරක්ෂා කරත්වා. බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත යලි දිනකදී මා ඉපදේවා. Wow.
බුදු සසුනේ තේජාන්විත බවයි. ඒ මහා ගල්මුල් කියන්නේ ශාසනීය ඉතිහාසයයි. පෙර රජ දවස තුන්සිංහලේ රජුන් විසින් කළ විස්කම් වලින් දිස්වෙන්නේ ලක්දෙරණේ අභිමානයයි. එවන් උතුම් බුදු සසුනේ පහස ලබන ලක්දෙරණේ සිව් මහා දෙවිඳුන් විසින් ආරක්ෂා කරනු ලබත්වා. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රකීලයක්සේ නොසැලී සිටියේය. කිසිදු ගැටලුවක් හමුවේ නොසැලී සිටි උන්වහන්සේ අප හැමතෙම මහඟු ආදර්ශ රැසක් සැපයුවේ. Bye.
නිර්වාණය අවබෝධ කරගත්තත් මේ සංසාරයේ බුදුන් දැක නිවන් දකින්නට අප කළ පින් මදි වුණේද? බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව වහන්සේගේ පිහිටෙන් ශ්‍රී ලංකා ලෝකවාසීන්ට යහපතක් වූ උදා වේවා. මේ ලක්තරණ සතු උවදුරු වලින් ආරක්ෂා වී කිරියෙන් පැනියෙන්න ඉතිරි වේවා. Thank you.
කුස්කලවේ ඉතා සුරකිව ශ්‍රද්ධා භක්තියෙන් මෙරටට වැඩම කර වූ උතුම් වූ දළදා වහන්සේගේ ආනුභාවයෙන් මුළු ලක්දිවම ආලෝකමත් වේවා. සරණී ඉදිරිපත් කර අපේ 7 ශ්‍රේණියේ නගීරා මල්ලාට බෙහෙවින්ම ස්තුතියි. දැන් අපි අද වැතිකී සරණියේ තවත් විශේෂ අංගයක් වෙත ඔබ හමුවට ගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගුණයන් පිළිබඳ සීකර ඉතින් අපට මේ සබයේ විහිඳු කියන්නට අවසර ගන්ටාවක් මෙන් හඬගා ලස්සන බණ පද කියන්න ගාතාවක් නෑ අපගේ ලොකු සාදුගේ පාවඳින් ජීවිතයෙන් විශ්වය දැක යන මාවත එලි කෙරූ ආදරයෙන් පානමදිමු ගුරු මව්වරු පියවරු සම්මා ගුණ සුවඳ නිතර ඔය හිත ළඟ පාකරේ අම්මා සහ තාත්තාට අපි ඔක්කොම ආදරේ අරේ දුක මරා පින්බර අම බස් පෙරා මන්නම දිම්පුම් පිටකය පෙන්නලා දුන්නෝ තුරා නිවන තිබුණ යා කෙරේ සමිතුගේ ධම්මා කරේ මම තුමි දෙවි අද පැතියේ සමිතුගේ ධම්සා කරේ මගට ගොහිදින් මෙසේ සමහරු පාපෙන්නසේ සෑමතනටම මම වෙදනෙමි අමමෙන් කරුණාලුනේ සුන්දර ගුණයට නැමි එන්නසිවක් මුදනමි පින්බරයි මන්නම දෙමි සංකේතය ඉවසී රැන බලවන වීතොසා පිනවුව උතුරන නිසා වන සතුනු දන ගැසූලු බුදු හිමි දෙසු වන අසා මුස්තුරු කර සිංහිනා එස්කර අමර බස්තුතා ලස්සන බුදු එස්තුරුද ලක්ෂය ගමනයනා සැවැත් නුවර දෙව්රමයේ
මිරිඳු රජ කරනවා දස ධර්මෙන් රටවැසියට. කරුණා ගුණයෙන් බුදු හිමි නිමල ධර්මය දිසති කරමින් දෑමින් රජතම නිරිඳු මාලිකයේ විසති. අග්‍රලෝකිත බමුණා භාගව ඔහුගේ නාමය මහ නිරිඳුට උපදෙස් දෙන එක ඔහුගේ රැකියාවය. කෙසෙල් නිරිඳු වෙත පොයිත බමුණා වදනක් කිව්විට සිල්ලකින් මා රජතු එය පිළිගන්නවා එක විට. එක් දිනයක පොසොල් නිරිඳු යහනාවේ සැතපෙන විට දැක්කා සිහිනයක් මාගේ මෙහෙම දෙයක් නිරිඳු නෙතට. නිරිඳුන්ගේ මගුල් කඩුව දිලිසෙන බව දකින්නේ මුළු මෙදුම ඇති ආයුධ දිලිසෙන බව පෙනෙන්නේ. අවියායුධ දිලිසෙන්නට හේතුව කිවදැයි බලන්න අහස් කුසේ පායා ඇති නැකත්තරුව ඔහු දකින්න. මන්තානී මගේ දේවිට ඇත්තේ පුතෙකුත් වී පින්වත් භාගව බමුණා සිටියේ සතුටට පත්වී. මහ නිරිඳුනි සමා වෙන්න ඊයේ රෑ ඔබතුමාට බොහොම හොඳින් නින්ද ගියද පහදා දෙනු නැත මෙමාට. භාගව බමුණෙනි ඔබ එනතුරු බලබාලා උන්නේ ඊයේ රෑ රජ මැදුරේ මේ විදිහට සිද්ධ වෙන්නේ. කියන්න කනගාටුයි මහ නිරිඳුනි ඔබතුමා වෙතට අහන්න ඔහු ගොරෙක් වෙනවා මිනිමරුවෙන් වේ විරටට. මේ කණ්ඩායම් වුවට අනාගතය ඇතිවන්නේ ඔහු තනියම තමයි මිනි මරමින් ජීවත් වෙන්නේ. එපා ඔහුව කිසි දිනයක නුවරින් පිටමන් කරන්න කපාසෙනෙන් ආදරයෙන් කුටාරක බලාගන්න. කෙනෙකුට හිංසා නොවන්න අහිංසකය නම තබමු රටටම සේවය කරන්න හොඳ පුරවැසියෙක් කරමු. ආදර බස් තම පුතාට අහිංසකය නම තැබුවා ආදරයෙන් අහිංසක පුතු පන වගේ ඇති දැඩි කෙරුවා. දින සති මාසද පසු වී වර්ෂ ගණන් ගෙවි ගොසි පස් අවුරුදු වයස වුණා අහිංසක පුතුට දොසි. භාගව මගුණත් මන්තානී බැඳිනිත් හිතයි ඉතින් දිසාවමුන් ඇදුරුව තම පුතා භාර දෙමු කොගොසින්. අකුසල පුරවරය වෙතට මේ තුන් දෙනා නගා වෙලා ලස්සන කුමරු එදා පුරවරයට බාර කළා. දිසපාමුක් ඇදුරුතුමට අහිංසකව භාර දෙනවා දස ගුණ වන්දි ගුරු නැමද සැවැත් නුවර වෙතට එනවා. කඩුව දුන්න මගුර එල්ල සමග කණය නුරුණි අඩුවක් නැති කිස දෙයකින් අහිංසක දංශයෙක් විය. අරගත් දත් දුන්න අතට විලංකයට විදිනවාය වරදින්නේ නැත හෙල්ලය පළවෙනි තැන ගන්නවාය. අරගත් තත් මගුර අතට මුගුරෙන් දස් කම්පාන අරගත් තත් එල්ල අතට එල්ලෙන් දස් කම්පානවා. අහිංසක කුමරු ටික තරුණ වියට එන්නේ කුමාරවරු අහිංසකට හැම විට හිංසා කරන්නේ. පුරවරයන් අහිංසකට ආදරයකි දක්වන්නේ පුරවරයා වැඩි සැලකිල්ලක් දැන් අපහට නැන්නේ. මිත්‍රවරුනි දිසපාමුක් අපගේ හොඳ ඇදුරුතුමා අහිංසකට අපට වඩා එතුමා ආදරය කළා. ඒ හින්දා අප සැම දෙන කණ්ඩායම් තුනට බෙදී ගුරුතුමාට ගුරු කියලා පවසමු අපි වෙමින් ලැබී.
ගුරුතුමාගේ දේවිය සමග සබඳ කමක් තියෙන බොරු පවසම ගුරුතුමන්ට අප කණ්ඩායම් එකතුව සිල්ප සතර නිපුණ කරන කුටියනනි ඔබට රාසන් වෙත පවසන්නට ඔබට තියෙන ආදරය හොඳයි කියා අහිංසකව ඔබ ආදරයෙන් පිළිගන්නට හැබැයි ඔබගේ දේව සමග පෙන්සඳුමක් නැත අන්තට ඒ පිරිසට දොස් කියලා ගුරුතුමා එළව ගන්න ඊළඟ කණ්ඩායම ගුරුතුමා ළඟට ළඟා ඇදුරු පියාණෙනි ඔබ මට ඇත දැන් රහසක් කියන්න බොරුවක් නොව මේ ඇත්තකි ඔබතුමාට අහන්න තුන්වෙනි කණ්ඩායම තව දිනක පැමිණෙනවා මෙන්න මේම ගුරුතුමාට බොරුවක් පවසනවා ගුරු දේවිය හා අහිසක පෙම් බැඳගෙන ඇත්තේ බොරුවක් නොව මේ කතාව සත්‍යම්ය ඇත්තේ කඩුව දුන්න මකුර එල්ල කනේ හොඳට උරුමයි අඩුවක් නැ සියලු සිල් පුතේ නුඹට උරුමයි දැන් මාගෙන් ඉගෙන ගත්ත පුතේ නුඹට ඇතිය ගුරු උපචාරය දම්වනු එයයි මිනිස් ගතිය කඩුව දුන්න මුකුරු එල්ල කනේ අතට ගන්නේ ගුරු පියාගේ පළු වැඳ අහිංසක පිට වෙන්නේ පාරේ යන අය අල්ලම් බෙල්ල කපා දාලා අහිංසක තරුණයා දැන් මිනි මරුව කූවිලා සිසු දරු කැල කිව්ව බොරුව ගුරුවරයා පිළියර තරුණයෙක් මිනි මරුව කෙරුවා ගුරුතුමා මැදින බාල තරුණ මහලු කියා හැඟුමක් නෑ අහිංසකට ඕන කෙනෙක් මරන්න ඔය අදහස ඇති වුණා හිතට මරපු අයගේ කපල ඇඟි ලක් එතනදී අරගන්නේ පසුවට ගන්න වාසිත එතනම දාලා යන්නේ පසුවට ඇවිදින් බැලුවම එහි දාලා ගිය ඇඟිල්ල ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කුණු වීලා සියල්ල තරුණ අහිංසක සිතනවා ඉන්දිනයක මේ විදියට ගුරුතුමාට ඇඟි විදා ඕනෑගෙන ගොස් දීමට ඇඟිලි කපා මාල ගොතා ගෙලේ දමා ගන්න නිසා අඟුලෝ මල් කියාලා නම පට බැඳුනා ඒ නිසා නිවාස තෙරදාලා දරු මල්ලන් සතු දෙකු දරණ බයිට ගම් අතහැර පිට වී යනවා විදසු සැවැත් නුවර කොසොල් නිරිඳු වෙත ඇවිදිල්ලා සමහරු අල්ලගන්නේ නැද්ද ඉතින් අඟුලි මාලව මිනිමරු යව්වත් සේනාව අඟුල් මාලව අල්ලන් එන්නට වෙවුලනවා සේනාව ඔහුගේ නම ඇසිනාට නම ඇහුනත් රාජසෙබළු බය වෙනවා අඟුල් මලට එම අතරින් සිදුවීම වෙනවානේ මේ අතරට ආදර බැමිණියනි මගේ ඇත කරුණක් පැවසීමට පින්බර අහිංසකපු මිනිමරුවෙන් වී සිට කොසොල් නිරිඳු සේනාවක් දැන් සූදානම් කරන්නේ අහිංසකව අසුනොතින් සැකයක් නම් නෑ මරන්නේ ගෑනිය බෑනි සිතා විශ්වාසය නම් තබන්න රජතුම මගේ මිතුරකුණා බෑ විශ්වාසය කරන්න ස්වාමීනි ඔබ මට බැරි නම් ගොස් පුතා මුණ ගැහෙන්න පේවෙනි දරු දුක මට ඇත මම යනවා උතු සොයන්න පුතා අතින් මා මැරුණත් මාට නම් දුකක් නැතේ හිතා එලිස මව් පැමිණි පිට විය දරු දුකින් මිසේ
ගෞතම සම්බුදු රාජා එදා බුදු ඇසින් බලනවා ඔහු අඟුලිමාලගේ ආදර මව් දේවිය දකිනවා මහවනයට යන්න ඕන මෑණියන්ව බේරගන්න වානමගේ අමා මෙනික වනය වෙතට වැඩියන්න බුදුන් දුටුව අඟුලිමාල් මේ වාගේ සිතන්නේ සැනෙකින්ගේ මහනාව මරලා අදහස ඉටු කරන්න මහන ඇයි බය දුවන්නේ අඟුල්මල් සොරාන් ඕමෝදී සෑසිපියා අඟුලිමාලට කියන්නේ පින්වත මම දුවන්නේ ඔබයි දුවන්නේ වේගෙන් සුන්දර සම්බුද්ධ තියා කිව්වා කරුණා ගුණයේ පුදුම සිතුනි අඟුල්මල්ට මොකක්ද මේ සිද්ධ වුනේ කොහොම බයක් නැති වෙනවා අඟුලිමාලගේ හිතේ කඩුව පසට විසි කරලා අඟුලිමාල් සොර තරුණා සනරාමව සෑසිපියාගේ මාමුල වැද වැටුණා අඟුල්මල්ව එක් කරගෙන තුමිමි තෙවුරමට එනම් අඟුල්මල්ගේ හිස බෝගා පැවිදි පාවේ ලබනවා සේනාවක් කැටුව කොසොල් නිරිදු ඉතින් එවන් දිනේ අඟුලිමාල් අල්ලන්නයි රජන දොරින් පිටත් නුනේ ඊට කලින් යන්න ඕන සමිතුව දැදක නිරිඳු සමග සේනාවක් දෙවුරමයට ආවමින්න සැවැත් නුවර නගරයේ පිඬු සිමකින් සමිඳු වටින ගල් මුල් වල සිට සමිඳුට සමවරු විසි කර දසනවා මිනී මරුව කියලස් සමහර උදරිය වදින අඟුලිමාල සමිඳු කරුණා ගුණෙන් වඩන්නේ භගවත් ත්‍රිලෝක පියා කියනවා පින්වත් සමිඳුට ඔබ කළ පව් සමිඳුනි ඔළුවෙන් කර දුන්නා ඔබ වඩ ඇඟිලි කපා මාල ගොත ඉලේ වැළඳ ගත්ත නිසා සමහර අය මිනී මරු ඉව්වේ කල් මුලින් ගසා ශීලය රැක ගන්න මෙත් වඩමින් ලෝසත් දහම් කියා දෙමින් ආල වඩන රහත් ඵලය ලැබුණ බැවින් කේලම් කීෙන් දැන්කද සිදුවන මා අපරාධ කේලම් ඇසු ගුරුවරයාගේ සිත තුළ ඇති පෝය ඇඟිලි කපා මාල ගොතා ගෙලේ පැලඳ ගත්ත දරුණු අඟුලිමාලට බුදු කිමි පවදා දුනි සියලු කරුණු නරකින් බෑ කිසි කෙනා දැමි වකට යොමු